කිරිගහ පාලනය කරන යාළුව ආයුබෝවන් කියලා පිළිගන්නවා PB එක නැක NC.com YouTube channel එකට. අද ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කිරිගහ නිවාස සඳහා අත්‍යවශ්‍ය වෙන ජල සැපයුම සහ මේ කිරිගහ නිවාසය අපරාධ කළමනාකරණය කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව. ඉතින් මීට කලින් අපි මේ කිරිගහ නිවාස සම්බන්ධ වීඩියෝස් දෙකක් අරන් ආවා. කිරිගහ නිවාස නිර්මාණය සහ කිරිගහ නිවාස වල ඇතුළත කොහොමද නිර්මාණය කරන්න කියලා. ඉතින් මේ වීඩියෝස් දෙක වල බැලුවේ නැත්නම් පල්හැය ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝස් දෙක ලින්ක්ස් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ගිහලා ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම මේ කිරිගහ නිවාස වලට අවශ්‍ය ජල සැපයීම සහ අපරාධ කළමනාකරණ කියන මේ වීඩියෝස් දෙකත් මේ කිරිගහ නිවාස නිර්මාණය කියන වීඩියෝස් දෙක හා සම්බන්ධ වීඩියෝස් වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඊටමත් ඉක්මනින්ම මේ වීඩියෝස් දෙක අරන් ආවේ. හොඳයි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද අපේ මේ වීඩියෝ එකට. අපේ PB එක නැක NC.com YouTube channel එක subscribe කරන්න නැත්නම් දැන් subscribe කරලා notification all button එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද අපේ මේ වීඩියෝ එකට. හොඳයි යාළුවනේ. මේ සතුන් සඳහා ජලය සපයනකොට අපිට මේක ආකාර 3ක් යටතේ සිද්ධ කරන්න පුළුවන්. ඉතින් එතනදී පළවෙනි ක්‍රමයේ විදිහට අපිට දක්වන්න පුළුවන් එක් සතුන්ට ජල භාජන වෙන වෙනම අපිට ලබා දෙන්න පුළුවන්. දෙවෙනි ක්‍රමයේ විදිහට අපිට දක්වන්න පුළුවන් ජල ටැංකි ආකාරයට. ඒ කියන්නේ මෙතනදී මේ ජල ටැංකි කොන්ක්‍රීට් සහ ප්ලාස්ටික් මෙන්න මේ ආකාර දෙකට අපිට නිර්මාණය කරන්න පුළුවන්. තුන්වෙනි විදිහට අපිට දක්වන්න පුළුවන් ජල කානු පද්ධති. ඒ කියන්නේ ජලය අවශ්‍ය විදිහට සතුන් ජලය පානය කරලා ඉවරුනහම අපිට පුළුවන් මේක සාමාන්‍යයෙන් මෙන්න මේ ක්‍රම දෙකේදී අපිට වෙනම මෝටරයක් භාවිතා කරලා වෙනම ටැප් ලයින් එකකින් අපිට වතුර පුරවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ජල කානු පද්ධතිය අපිට පුළුවන් වෙනම ලයින් එකක් මේ කානු පද්ධතියට සම්බන්ධ කරලා වතුර අඩු වෙන වෙලාවල් වලදී මේකට අපිට පුළුවන් ටැප් ලයින් එක හොය අවශ්‍ය කරා මේ වැල්ලර් එක ඔන් ඔෆ් කරලා ජලය පුරවන්න. අවශ්‍ය වෙලාවට මේක සුද්ධ කරන්න අවශ්‍ය වුණාම මේ කානු පද්ධතිය අපිට වෙනම ඕවර්ෆ්ලෝ බටයක් දාලා ඒ අවශ්‍ය වෙලාවෙදී ජලය බැහැර කරලා ඒක පිරිසුදු කරන්න පුළුවන් වෙන විදිහට සහ මෙතනදී වෙනම අවශ්‍ය වෙලාවට ජලය අඩු වෙනකොට ජල මට්ටම වැඩි නැවත පිරෙන්නත් අවශ්‍ය විදිහට ඒ උපකරණ සම්බන්ධ කරලා ඒ විදිහට අපිට මේ ජල කානු පද්ධති වගේම මෙන්න මේ ජල ටැංකි නිර්මාණය කරන්න පුළුවන්. මේ එක් සතුන්ට අවශ්‍ය ජල භාජන වෙනම දානකොට නම් අපිට ඒ ජල භාජන වෙන වෙනම තමයි අපිට බටර් ලයින් එකක් මෝටර සම්බන්ධ කළා හෝ ටැප් ලයින් එකක් මාර්ගයෙන් අපිට නැවත පුරවන්න සිද්ධ වෙනවා. හොඳයි අපි බලමු මේ කාරණා තුන සම්බන්ධව වෙන වෙනම මේවා කතා කරලා බලමු මොනවාද මේ කරුණු කාරණාවන් කියලා. හොඳයි සත්තුන්ට අවශ්‍ය කරන ජලය වෙන වෙනම භාජනවලට ලබා දීම. ඉතින් මෙතනදී අපිට බූලි හෝ වෙනත් බැරල් තියෙනවා, කෙමිකල් වෙන බැරල් තියෙනවා සහ පොඩි බූලි ලීටර් 20 50 මේ විදිහට බූලි තියෙනවා. ඉතින් මේ භාවිතයෙන් ඉවත් කරපු බූලියක් අපිට අරගෙන පුළුවන් එක පියනක් කපලා ඉවර කරලා බැරල් එක ගන්න, බැරල් එක දෙකට කපලා ඉවරලා සත්තුන්ට අවශ්‍ය විදිහට වෙන වෙනම ඒ සතාට එක බැගින් භාජන ලබා දෙන්න. ඉතින් මේ විදිහට භාජන ලබා දුන්නාම ඒ සතාට අවශ්‍ය වෙලාවෙදී ඒ සත්තුන්ට නිතරම ගැට ගසා දෙන්න සත්තු නම් අපිට පුළුවන් ඒ සත්තුන්ට නිතරම ජලය ලබා දෙන්න. ඉතින් මේ ක්‍රමයේදී තරමක් වියදම් අධික සහ ටිකක් අපහසුකාරයක් වෙන මොකද භාජන තනියෙන් දානකොට හැම භාජනයක්ම සුද්ධ කරන්න සිද්ධ වෙන අඩුතරම සතියකට වතාවක්වත් මේ භාජන සුද්ධ කරන්න ඕනේ. එතකොට ජලය මාරු කරනවා නම් දිනපතා ජලය මාරු කරන්න ඕනේ. එතකොට ගොඩක් අවස්ථාවන් වලදී මේවා අපිරිසිදු වෙනවා වගේම ගොඩක් සාමාන්‍ය පෘථිවින් සම්භාවිතාවය පොදුවේ මේ සතුන් භාජන භාවිතා කරනවට වඩා අඩුයි. නමුත් මේවා පිරිසිදු කරන්න ගියපම ඉතාමත් අපහසුයි. ඉතින් මෙන්න මේ විදිහට සතුන්ට වෙන වෙනම ජල භාජන ලබා දෙන එකේ යම් කරුණු කීපයක් තියෙනවා වාසි සහ අවාසි විදිහට අපිට දක්වන්න පුළුවන්. ඉතින් පළවෙනි කාරණාව විදිහට අපිට දක්වන්න පුළුවන් මේකෙදි සතුන්ට අවශ්‍ය පරිදි ජලය අපිට ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට සමහර වෙලාවල් වෙලදී තියෙනවා සතුන් ගොඩ දෙනෙක් ඉන්නා නම් මේ පොදුවේ භාජන තියලා තියෙනකොට තවත් සතෙක් ඇවිල්ලා
එතන ජලය බොන සතෙකුට ඇනලා ඒ සතාව එලවක් දමනවා. ඉතින් එතකොට ඒ සතාට අවශ්‍ය ප්‍රමාණය Tamanට අවශ්‍ය තරමේ ජලය බොන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවන්වලදී මේ විදිහට වතුර ලබා දෙනකොට ඒ සතාට අවශ්‍ය වෙලාවට ජලය බොන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ගොඩක් තිබහ අධික අවස්ථාවන්වලදී එක දිගට ජලය බීමක් සිද්ධ කරන්නේ නැහැ. තරමක් වෙලාවක් ජලය පානය කරලා සුළු වෙලාවක් ඉඳලා තමයි නැවතත් ජලය පානය කරන්නේ. ඉතින් ඊට අමතරව මේ ජල පරිභෝජනය අඩු සතුන් වගේම වැඩි සතුන් අපිට වෙන වෙනම හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ කිරි නිෂ්පාදනය සඳහා වගේම සත්තුන්ගේ ජීවය සඳහාත් මේ ජලය කියන්නේ ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් එතකොට සතුන් ජලය අඩුවෙන් පානය කරනවා කියන්නේ ඒක කිරි නිෂ්පාදනයට වගේම සතාගේ පැත්තට අපේ ආර්ථිකය පැත්තට ලොකු බලපෑමක් වෙනවා. ඉතින් අන්න එතකොට ජල පරිභෝජන අඩු සතුන් සහ තරමක් වැඩි ප්‍රමාණයක් ජලය අවශ්‍ය වෙන සතුන් මොන කට්ටියද කියලා අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් ඊළඟ කාරණාව තමයි බෝවන රෝග ව්‍යාප්තිය අවම වෙනවා. ගොඩක් වෙලාවට කුරහා මුඛ රෝග ව්‍යාප්ත වෙනවා. ඒතර සමහර අවස්ථාවලදී යම් බෝවන රෝග තියෙනවා. ඉතින් මෙන්න මේ බෝවන රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි මෙන්න මේ ජල භාජන කියලාගෙන සතුන් හිතමුකෝ අපි තමන්ගේ ගවගාලේ සතුන් 10 දෙනෙක් ඉන්නවනේ මේ සතුන් 10 දෙනාට වෙන භාජන 10ක් දීලා තියෙනකොට ඒ සත්තු 10 දෙනා බොන්නේ තමන්ට අවශ්‍ය ජල භාජනය තමන්ගේ ජල භාජනය තමයි ගොඩක් වෙලාවට යම් කිසි කාලයක් ගියවම හුරු වෙන ජල භාජනයෙන් පමණක් පානය කරන්නේ. ඒතර ජල භාජන සතුන් 10 දෙනාට ජල භාජන දෙකක් නම් දීලා තින්නේ එක සතුකට ආසන්න වශයෙන් සතුන් 5 දෙනෙකුට එක ජල භාජන බැගින්න දීලා තින්නේ. මෙන්න මේ විදිහට බෝවන රෝග ව්‍යාප්තිය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අන්න එතකොට මේ බෝවන රෝග ව්‍යාප්තිය අවම වෙනවා මෙන්න මේ විදිහට එක සතුකට එක ජල භාජනය බගින් ලබා දීලා තියෙන එක. ඒ වගේම මේක තරමක් වේද අධික සහ ටිකක් අපහසුකාරයක් වෙනවා මෙන්න මේ සතුන්ට වෙන වෙනම ජල භාජන ලබා දීලා තියෙන එක. නමුත් මේක ගොඩක් කරලා මෙන්න මේ රෝග ව්‍යාප්ත වෙන රෝග පැත්තෙන් බැලුවොත් නම් ගොඩක් හොඳ දෙයක්. සතුන්ට එක සතෙකුට තියෙන රෝගයක් තවත් සතෙකුට බෝ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය දැන් අපි බලමු ඊළඟට මෙන්න මේ ජල ටැංකි ආකාරය මොන වගේ එකක්ද කියලා. හොඳයි. මේ ජල ටැංකි නිර්මාණය කියලා කියන්නේ මේක කලින් කොටසදී කතා කරපු විදිහටම තමයි මේක ජලය අපි ටැංකියක් ආකාරයට බ්ලොක් ගාල වෙන්න පුළුවන් ප්ලාස්ටික් වෙන්න පුළුවන් මේක ජලය ටැංකියක් ආකාරයට තමයි අපි නිර්මාණය කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙන්න මේ ආකාරයට අපි ජල ටැංකියක් භාවිතා කරනවා නම් මෙන්න මේ ආකාරයෙන් අපි ජල ටැංකියක් භාවිතා කරොත් ජලය ලබා දීම සඳහා මෙන්න මේ ජල ටැංකියේ අපිට පුළුවන් බ්ලොක් ගාල් වෙන්න පුළුවන් ප්ලාස්ටික් වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ජල ටැංකිය නිර්මාණය කරලා අපිට පුළුවන් මේකේ ජලය මගින් පුරවන්න. ජලයෙන් පුරවලා අපිට පුළුවන් මේක සාමාන්‍යම ජල ටැංකිය නිර්මාණය කරන සාමාන්‍යයෙන් අඩි අපි ගත්තොත් එහෙම 4-5 ඔන්න ඔය වගේ ප්‍රමාණය ටිකක් ලොකු ජල ටැංකිය තමයි කොන්ක්‍රීට් හෝ බ්ලොක් ගාල් නිර්මාණය කරන්නේ. ඉතින් මේකෙදිද අපිට පුළුවන් ජලය පුරවන්න මේකට. ඊට පස්සේ සතුන්ට පුළුවන් ජල සවස් යාමයේ හෝ සතුන් නිදැල්ලේ ඉන්නවනම් සතුන්ට පුළුවන් තිබහ ආපුහම වෙලා මේක පානය කරන්න. ඉතින් ඒ වගේම ප්ලාස්ටික් බැරල් තියෙනවා. කිමිකල් වර්ගන බැරල් තියෙනවා මෙන්න මේ ආකාරයට. හැඩය තරමක් මෙන්න මේ ආකාරය වෙන ප්ලාස්ටික් බැරල් තියෙනවා. ඉතින් මෙන්න මෙතන පොඩි විවරයක් තියෙනවා. ජටිනු සමහර අවස්ථාවලදී තියෙන ඉතින් මෙන්න මේ කොටසේ දාලා තියෙනවා මොනවා ආපු බැරල්ද කියලා. ඉතින් මෙන්න මේ ප්ලාස්ටික් බැරල් එකක් අපිට පුළුවන් දෙකට මැද්දෙන් කපලා කොටස් දෙකකට වෙන් කරගන්න. ඉතින් අපිට ඊට පස්සේ පුළුවන් මේවට ජලය පුරවලා
මෙව්වා වෙන වෙනම තබන්න. ඉතින් මේක මේ විදිහට හරස් අතර වගේ මේක මෙන්න දික් අතරක් කපනවා. ඉතින් එහෙම දික් අතර කපපුවාම ටිකක් අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රමාණය ටිකක් වැඩි වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ ආකාරයට තමයි එන්නේ මේ ජල ටැංකිය. ඉතින් එතකොට අපිට පුළුවන් මේකෙදි වෙනම ආධාරකයක් නිර්මාණය කරන ලී වලින් මම රූප රාමුවෙන් දාලා තියෙනවා. ඔයාලට ඒක බලාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට වෙනම ආධාරකයක් සම්බන්ධ කරලා මේක මේ විදිහට අපිට පුළුවන් සත්තුන්ට අවශ්‍ය විදිහට ජලය පානය කරන්න ජල ටැංකියක් විදිහට භාවිතා කරන්න. ඉතින් මේකට පුළුවන් ජලය පුරවන්න. ඉතින් මේක ඇවිල්ලා කොන්ක්‍රීට් වලින් නිෂ්පාදනය කරන එක. ඒ කියන්නේ මේක බ්ලොක් ගල්. ඉතින් මේක ප්ලාස්ටික් වලින් නිර්මාණය කරන ප්ලාස්ටික් බැරල් භාවිතා කරන නිර්මාණය කරන ජල ටැංකියක්. ඉතින් මෙන්න මේ ආකාරයකට අපිට පුළුවන් මේ සත්තුන්ට අවශ්‍ය කරන ජල ටැංකිය ආකාරයට ලබා දෙන්න. ඉතින් මේ බැරල් අවශ්‍ය කරන කට්ටිය ඉන්නන අනුරාධපුරයෙන් මිලදී ගන්න පුළුවන් තැනක් තියෙන. අවශ්‍ය කට්ටිය ඉන්න මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න 074 066 816 කට්ටිය පුළ මැසේජ් එකක් දාන්න. මේ බැරල් අවශ්‍ය කරන කට්ටිය ඉන්නා නම් අනුරාධපුර ස්ථානයේ තියෙනවා contact numbers මට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ජල ටැංකි කොන්ක්‍රීට් සාමයේ විදිහට ප්ලාස්ටික් ආකාරයට නිර්මාණය කරගන්න. දැන් අපි ඊළඟට බලමු ගවගාල් තුළ මේ ජල කානුපාදිත නිර්මාණය මොන වගේ දෙයක්ද කියලා. හොඳයි යාළුවනේ. ජල කානු පද්ධති නිර්මාණය. ඉතින් මේ ජල කානු පද්ධති නිර්මාණය කරන්නේ ගොඩක් වෙලාවට සත්ත්වගේ ආහාර බකේ සහ ලැබුම් බිම අතර මෙන්න මේ ආකාරයට තීරුවක් විදිහට තමයි ජල කානු පද්ධති නිර්මාණය කරන්නේ. ඉතින් මෙතන ආහාර බකය, ජල පද්ධති සහ ලැබුම් බිම. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ගොඩක් වෙලාවට ජල කානු පද්ධති නිර්මාණය කරන්නේ. එහෙමත් නැතිනම් මෙතනින් අපිට පුළුවන් මුලින් කතා කරපු සත්ත්වයට අවශ්‍ය විදිහට වෙන වශයෙන් ජලය ලබා දෙනවා නම් අපිට ජල වාජනය උනත් මෙන්න මේ විදිහට ආහාර බක්කයේ මෙන්න මේ දකුණු පස හෝ වම් පස සත්ත්වයාගේ ලඝු බිමට ආසන්නයෙන් තබන්න. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවන් වලදී මෙන්න මේ ජල කානු පද්ධතියක් අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් වෙන වශයෙන් ජල වාජන තබන්න. එසේ නැතිනම් මෙන්න මේ ආකාරයට හෝ මෙන්න මේ ස්ථානයට අපිට මේ ජල වාජනය තබන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ජල කානු පද්ධතිය නිර්මාණය කරන්න. එයාම තමයි එසේත් නැතිනම් වෙන වශයෙන් ජල වාජන අපිට මෙන්න මේ විදිහට පැය 24ම හෝ රාත්‍රී කාලයේදී හෝ ගවගාල් වලට සතුන් දමනවා නම් මේ ආකාරයට අපිට තැබීමේ හැකියාවක් පවතිනවා. ඉතින් එතකොට මේ ජල වාජන හෝ ජල ටැංකිය වල පවිත්‍රතාවය ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ ලොකු ෆාම් වල දවස් ගානේ මේ ජල ටැංකිය හෝ ජල වාජන පවිත්‍ර කරනවා. මොකද සතුන් විශාල ප්‍රමාණයක් මේක පරිභෝජනය කරනකොට අපද්‍රව්‍ය එකතු වෙනවා වැඩි. ඒ වගේම තමයි දිලීර සහ බැක්ටීරියා වර්ධනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හැමදාම මේ දේවල් ලොකු ෆාම් වල මේ ජල වාජන පවිත්‍ර කරනවා. ඉතින් සාමාන්‍ය කුඩා පරිමාණයේ කිරිගව පාලනය කරන කෙනෙකුට ඒ කෙනා ගොඩක් කරලා තනියෙන් තමයි මේ මුල් කාර්යයේදී කරන්නේ. ඉතින් එතකොට හැමදාම මේ ජල වාජන පවිත්‍ර කරන එක ගවගා පිරිසිදු කරන එක තරමක් අපහසු දෙයක්. ඉතින් ගවගා හැමදාම පිරිසිදු කරන්න ඕනේ. ඉතින් ජල වාජන හැමදාම පිරිසිදු කරනවා කියන එක ගොඩක් අපහසු කාර්යයක්. ඉතින් අඩුම තරමේ සතියකට වතාවක්වත් මේ ජල වාජන හොඳට පිරිසිදු කරන්න ඕනේ. දිලීර වර්ධනය වෙලා තියෙනවා නම් ඒ දේවල් දියසෙවල බැඳලා තියෙනවා නම් ඒවා ඉවත් කරන්න ඕනේ. හොඳට හොදලා පිරිසිදු කරන්න ඕනේ. ඉතින් ඒ වගේම සාමාන්‍යයෙන් දිනකට දවසකට ජල ලීටර් 50ත් 60ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්න පුළුවන්. සමහර සතුන් ඉන්නවා දවසකට ජල ලීටර් 60ත් 80ත් මීටත් වඩා පානය කරන සතුන් ඉන්නවා වෙන තුර ලංකාවේ. දැනට අපේ කිරිහරකෙක් ඉන්නවා සාමාන්‍යයෙන් අර ලොකු බැරල් එකකින් එකමාරක් දවසකට පානය කරනවා. ඉතින් එතකොට ඒ බැරල් එකක් ලීටර් 40ක් 45ක් වගේ ප්‍රමාණයක් අල්ලනවා. ඉතින් ඒ වගේ එකමාරක් දවසකට බොනවා. ඉතින් එතකොට 60ත් 80ක අතර ජල පරිමාණයක් ඒ වැසි භාවිතා කරනවා. ඉතින් ජලය අපිට කිරි නිෂ්පාදනයේ වගේම දෙනගේ පරිවෘත්තීය ක්‍රියාවලටත් මෙන්න මේ ජලය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා සතුන්ට හැම වෙලේම බීමට පිරිසිදු ජලය අවශ්‍ය වෙනවා. ඒ වගේම කිරි නිෂ්පාදනයටත් මේක ගොඩක් ඍජුවම බලපානවා. ඉතින් ජල වාජන පිරිසිදු තබා ගන්න එකෙන් දෙනට හදිසි රෝග ඇතිවීම ඊළඟට ගවගාලේ පවිත්‍රතාවන් වලට වෙන බාධාවන් ඉවත් වෙලා යනවා. ඉතින්
දෙන පිරිසුදු ජලය පානය කරනවා කියන්නේ උසස් කිරි නිෂ්පාදනය කරලා ලබා ගන්න පුළුවන් හොඳ කිරි නිෂ්පාදනයක්. ඒ වගේම තමයි දෙනත් ලෙඩ රෝග වලින් බේරිලා ලෙඩ රෝග වලින් ඉවත් වෙනවා. ලෙඩ රෝග හැදෙන්නේ නැතුව දෙනත් නිරෝගීව ඉන්න. ඉතින් හොඳයි එහෙනම් අපි ඊළඟට බලමු මේ ගව ගාල් වලට අවශ්‍යම කරන දේ තමයි ගව ගාල් වල අපද්‍රව්‍ය පවිත්‍ර කිරීම අපද්‍රව්‍ය කළමනාකරණය. දැන් අපි ඊළඟ කොටසෙන් මෙන්න මේ ගව ගාල් වල අපවිත්‍ර වෙලා තියෙන මේ ගව ගාල් අපද්‍රව්‍ය කළමනාකරණය කොහොමද කරන්න කියලා අපි කතා කරමු මේකේ ඊළඟ කොටසේ.